ලස්සන අහිංසක කෙල්ලොටියකට මෙච්චර දරුණු විදිහට මීඩිය මරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කතාවේදී ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනම ලස්සන බැලෙන්ඩා ඩාන්සින් ගෲප් එකක් කොහොමද මිනිමරු කණ්ඩායමක් බවට පත් වෙන්නේ කියලා. කතාව පටන් ගන්නදම පේනවා ලස්සන මියතියන් කිහිප දෙනෙක් බැලේ නර්තනයක් පුරුදු වෙනවා. මොකද මෙයාලා රුසියාවේ තියෙන අන්තර්ජාතික බැලේ ඩාන්සින් තරඟාවලිය සඳහා ඉදිරිපත් වෙන්න තමයි ඉන්නේ. ඊළඟ දිනේදී මෙයාලා තරගය සඳහා බස් රථයකින් ගමන් ගන්න අතරතුර මහා කැලයක් මැද්දේ බස් රථය කාර්මික නතරවලට ලක් වෙනවා. ඉතින් මේ කණ්ඩායමේ සියලු දෙනාම තීරණය කරනවා ඉතිරි ගමන ඒ කියන්නේ ළඟම තියෙන ටවුන් එකකට පයින්ම ගිහිල්ලා එතනින් එහාට යන්න ක්‍රමයක් හොයාගන්නවා කියලා. මෙයාගේ වාසනාවකට වගේ වැඩි දුරක් යන්න කලින් මෙයාලට නයිට් ක්ලබ් එකක් වගේ හෝටලයක් හම්බ වෙනවා. ඉතින් මෙයාලා හෝටලෙට ගිහිල්ලා කමින් බොමින් විනෝදයෙන් ඉන්න අතරතුරදී මෙන්න මේ හෝටලෙට හිම ප්‍රදේශයේ ප්‍රදේශ පාතාලනායකගේ පුතෙක් වෙච්ච භාෂා පැමිණෙනවා. භාෂා මෙතෙන්ට ඇවිල්ලා කණ්ඩායමේ මැනේජර්ව බදා ගන්න හදනකොටම මැනේජර් හෝ ප්‍රතික්ෂේප කරලා යන්න හදනවා. මේ අවස්ථාවේ ප්‍රකෝපයට පච්ච භාෂා කණ්ඩායම මැනේජර්ව එතනදිම පිටි තියලා මරලා දානවා. මෙතෙන්දී මේ ස්ථානයට ආපු මේ ආයතන හිමිකරු ඩෙවෝරා කශ්මීර් කියනවා ඔයාලා අපි ආරක්ෂිත ස්ථානයේ රඳවලා තියන්න. ඒ නිසා ඔයාලා දැම්මම බේස්මන්ට් එකට යන්න. මම මේ ගැටලුව ඔයාලට අනිවාර්යෙන් විසඳලා ඔයාලට මෙතනින් යන්න අවස්ථාවක් උදා කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ ඩෙවෝරා පාෂා හම්බෙන්න යනවා. ගිහිල්ලා කියනවා ඇමරිකානුවෙන් 5 දෙනෙකුගේ අතුරුදහන් වීම ලෝකය නොසොයා ඉන්න එකක් නෑ. අනිවාර්යෙන් යාලා හොයාවි. ඉතින් මට පුළුවන් මේකෙන් ඔයාව බේරලා දෙන්න. හැබැයි මට ඔයාට වෙනුවෙන් ඉල්ලන්න පොඩි කොන්දේසි වගේක් තියෙනවා. ඒ දේවල් සපරන්න පුළුවන් නම් විතරක් මම ඔයාලා මේ අවුලෙන් විසඳලා දෙන්නම් කියලා. ඒ තමයි ඩෙවෝරා මෙච්චර කාලයක් පාෂාට ගෙවපු කප්පම් මුදල ආයි ගෙවන්නේ නැහැ. ඒ වගේම අද දවසේ ගෙවපු කප්පම් මුදලත් ඇයට නැවත ඕන කියලා. මේකට පාෂා ගෙවෙච්ච නිසා ඩෙවෝරා ඊට පස්සේ අර බැලරිනාවන් 5 දෙනාගේ භාණ්ඩ සියල්ලම පුච්චලා සාක්ෂි සියල්ලම නැති කරලා ඕන් මරලා දාන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මෙන්න මේ වෙන්න යන දේ ගැන වෙන වගේ දෙන ගෙදපු බැලන්ඩරලා 5 දෙනාලා තීරණය කරනවා කොහොම හරි මෙතනින් පැනලා යනවා කියලා. ඒත් එක්කම එතෙන්ට ආව ඩෙවෝරාගේ එක ආරක්ෂකයෙක් එක්ක මේ 5 දෙනාම එකතු වෙලා මරලා දාලා ඒ බිම් මහලෙන් එළියට එන්න සමත් වෙනවා. මේ සත්‍යයෙන් ඉතින් බැලන්ඩරාවන් තමන්සල රංගන හැකියාව ආයුධයක් වශයෙන් උපයෝගී කරගෙන තමයි මේ මිනිමරුන් සියල්ල සිදු කරන්නේ. මීළඟට ඩෙවෝරා තමන්ගේ පෞද්ගලික වෛද්‍යවරයාට කතා කරනවා. මොකද ඔහුට පුළුවන් ඕන පුද්ගලයෙක්ගේ ඇඟිලි සලකුණු මුහුණ විකෘති කරලා කිසිම සාක්ෂියක් නැතුව මේ පුද්ගලයා මේ ලෝකෙන් අතුරුදහන් කරවන්න. මෙන්න මේ වෙලාවේදීම අපේ බැලන්ඩරලා 5 දෙනා බිම් මහලින් උඩට එනවා. මේ අතරතුර ඔවුන්ට මුණ ගැහෙනවා පාෂාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් දෙන්නව. ඉතින් මේ 5 දෙනා තීරණය කරනවා මේ දෙන්නවත් කොහොම හරි මරලා දාන්න. අන්න ඒ අවස්ථාවේදී මේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් දෙන්නත් එක්ක දරුණු සටනක් ඔවුන් පටන් ගන්නවා. ඒ වගේම මේ සටන අතරතුරදී එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අතිශය අමානුෂික අයුරින් තමයි මේ 5 දෙනා මරා දමන්නේ. මොකද මේ 5 දෙනාගේ ශරීර ශක්තිය එච්චර හයිය නැති නිසා මෙයාලා පහර කිහිපයක් යනලා තමයි ඒ නිලධාරීව මරලා දාන්නේ. ඒක නිසා මොම ඉතාමත් වේදනාවක් ආවින් තමයි මරණයට පත් වෙන්නේ. ඒ මාරාන්ති සටන අවසන් වෙනවත් සමගම තරුණයන් කණ්ඩායම මෙම සටන අතරතුරදී විසිරී ගියපු තමන්ගේ සහෝදරියන් සොයාගෙන මෙම නයිට් ක්ලබ් එක පුරාම රහසිගතව විදිනවා. මේ අතරතුර මේ සිදුවීම් ප්‍රදැන ගන්න ඩෙවෝරා තීරණය කරනවා මෙම තරුණයන් කණ්ඩායමට එරෙහිව ඕපන් බවුන්ට් එකක් නිකුත් කරන්න. ඇය ක්ලබ් එකේ ඉන්න හැමෝටම කියනවා මෙම තරුණයන් පිරිස මරා දමන ඕනම කෙනෙක්ට විශේෂ සාගයක් ලබා දෙනවා කියලා. ඒ වගේමයි ඇය මීළඟට ගිහිල්ලා හම්බෙනවා පාෂාව. ඇය පාෂාව හම්බෙලා කියනවා මට ඔයාගේ තාත්තා ඉක්මනටම හම්බෙන්න ඕන කියලා. මොකද කිව්වොත් මේ පාෂාගේ තාත්තා සහ ඩෙවෝරා අතර පසුගිය කතාවක් තියෙනවා. ඒ තමයි ඩෙවෝරා කියන්නේ කලක ඉඳලා බැලේ නර්තනයට ගොඩක් දක්ෂ කෙනෙක්. ඒ වගේම ඇය ඒකට පුහුණු වීම වුණා. ඇයගේ තීරණය තිබ්බේ දවසක දක්ෂ බැලේ නර්තන ශිල්පිනියක් වෙන එක. නමුත් මෙම හෝටලේ සම්බන්ධ එක් ගැටුමකදී පාෂාගේ තාත්තා විසින් ඩෙවෝරාගේ එක කකුලක් කපලා ඒ හීනය සදහටම බද කරලා දානවා. ඉතින් මෙන්න මේකට පරිගන්න උවමනාවකුත් ඩෙවෝරාට තියෙනවා. ඉතින් ඇය ලොකු කාලයක් තිස්සේ මේ පිළිබඳ සැලසුම් කරාට පාෂාගේ තාත්තා කවදාවත් මේ හෝටලයට නම් ආවේ නැහැ. මේ සිදුවීම සිදුවන අතරතුර බැලන්ඩරාවන් 5 දෙනා ඩෙවෝරාගේ සංගයන්ව මරමින් ප්‍රධාන ශාලාව දෙසට ඇදෙනවා. මෙන්න මේ ප්‍රධාන ශාලාව ඇතුළේ තමයි සියලුම බවුන්ටි හන්ටර්ස්ලා රැස්වලා ඉන්නේ. ඉතින් ප්‍රධාන ශාලාවට එන බැලන්ඩරාවන් 5 දෙනාට බවුන්ටි හන්ටර්ස්ලා සියලු දෙනාම මුණ ගැහෙනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි බැලන්ඩරාවන් තමගේ මරණීය රංගනය
එහෙමත් නැත්නම් නර්තන ශිල්පී ක්‍රම ආශ්‍රයෙන් සිදු කරන මරණ සටන් ජවනිකාවන් රඟ දක්වලා පෙන්වන්නේ. මෙතනදී ඒ සියලුම බවුන්ටි හන්ටර්ස්ලව අමානුෂික විදියට මේ බැන්ඩිරාවන් ඝාතනය කරනු ලබනවා. මේ සටන අවසානයේදී බැන්ඩිරාවන් 5 දෙනා එම ගොඩනැගිල්ලෙන් පැනලා යනවා. නමුත් මේ අතර වාරයේදී එක් තරුණියක් පමණක් ඩෙවෝරාට අහු වෙනවා. ඩෙවෝරා ඇයව රැගෙන ගිහිල්ලා අත්පය ගැට ගහලා වෙනම කාමරයක දාලා තමයි තියෙන්නේ. ඒ වගේමයි ඩෙවෝරා පාශවත් වෙනම කාමරයක හිර කරනවා. ඊට පස්සේ එයාගේ පෞද්ගලික වෛද්‍යවරයාට කියනවා අත්අඩංගුවට ගනු වූ තරුණියව මරලා සාක්ෂි සියල්ල නැති කරලා දාන්න කියලා. ඉතින් ඒ ડોක්ටර් ඇයව මරන්න හදද්දිම ඇයගේ කණ්ඩායමේ සමාජිකාවක් ඇවිල්ලා ඇයව ඒ ස්ථානයෙන් බේරගෙන එතනින් කුමන්ට අරගෙන යනවා. මෙන්න මේ වෙනකොට පාෂාගේ තාත්තත් මේ බිල්ඩින් එක දිහාට තමන්ගේ මුළු හමුදාවම අරගෙන එන ගමන් තමයි තියෙන්නේ. තමන්ගේ හතුරෙක් වුණත් පාශවත් මේ අවස්ථාවේදී නිදහස් කරගෙන බැල්නිරාලා ඔහුවත් රැගෙන එළියට යන්න හදනකොට මෙතෙන්ට ඩෙවෝරා එනවා. ඇය කියනවා පාශව මට බාර දීලා ඔයාලා මෙතනින් බැහැලා යන්න මං ඔයාලා මරන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී මොගේ එතෙන්ට පාශාගේ පියාගේ මැර කණ්ඩායම කඩා වදිනවා හතර වටේටම වෙඩි තියාගෙන. මෙන්න මේ වෙලාවේදී පාශාව ප්‍රාණපේට ගන්න ඩෙවෝරා කියනවා වෙඩි තියනක වහාම නවත්තන්න නැත්නම් මම මේව මරනවා කියලා. ඊට පස්සේ තමන්ගේ අතීත කතාව පාෂාගේ පියාට මතක් කරන හැය අවසානයේදී මුළු බිල්ඩින් එකම වටාම සවි කරලා තිබූ C4 වර්ගයේ බෝම්බ සියල්ලම එකවර ක්‍රියාත්මක කරමින් ඔවුන් සියලු දෙනාම සමග සිය දිනවසා ගන්නවා. නමුත් මේ අවස්ථාවේදී බැල්නිරාවන් 5 දෙනා පමණක් ආරක්ෂිතව බිල්ඩින් එකෙන් එළියට පැමිණෙනවා. මෙතන කේදිනේ සීදිවිම් ධාරාවකින් පසුව තමන්ගේ හේනියත් නොහැරෙන බැල්නිරාවන් අසල තිබූ වාහන කිහිපයක් අරගෙන තමන්ගේ බැලේ නර්තන ප්‍රසංගය සඳහා සහභාගී වෙන්න යනවා. ඒ වගේම ඔවුන් නර්තන ප්‍රසංගයේදී තමන්ගේ ඊළඟ වෙකුණු ඇඳුම් පිටින්ම සිය නර්තනය ඉදිරිපත් කරනවා. ඔවුන් එහෙට ගිහිල්ලා තමන්ගේ නර්තනය ඉදිරිපත් කරනවා. ඒත් සමග ඉතින් මෙන්න මේ අවසානයත් එක්කම Pretty Little 2026 චිත්‍රපටය අවසන් වෙනවා. රිවිව් එක අතරතුරදී යම් කිසි වැරද්දක් අඩුපාඩුවක් කළා තියෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් උදාගෙන යන්න. එහෙනම් ජය වේවා.